ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා මාතරදී දැක්වූ අදහස්. අල් ජසීරා එකේ අය මාව හේග් වලට ගෙනියනවලු. මුන්ට බය නම් මම ප්‍රභාකරන්ට ගහන්නේ නෑ. දමල ගහලා යනවනේ. දැන් කියනවා මේ පැත්ත විනාශයි, අරයා යනවා මෙයා යනවා කියලා. ඩොලර් වලට පවුම් වලට විකිණන අය තවත් මෙහෙ නෑ කියා ජනාධිපතිවරයා කියනවා. පත්තරවල මට අමුයේ බැන නිදහස නෑලු. එදා රිචඩ් සොයිසාට මොකද වුනේ? පෙරේරා මහත්තයාට මොකද වුනේ? පක්ෂවල ඉන්නකොට එහෙට යනවා මෙහෙට එනවා. හැබැයි ඉතින් අපෙන් ගිය අයට වෙච්ච දේ මම දැකලා තියෙනවා. විදේශ රටවලට ඕනෑ පිටකොන්දක් නැති ඒ අයගේ පදේට නටන ජනාධිපති කෙනෙක්. ඒවාට නටන්න මිනිස්සු සූදානම් නැතයි ජනාධිපතිවරයා කියා සිටියා. මුල්පිටුව හැමදාම උදැසන 6:30ට